අනුරාධපුරයේ සිට කොළඹ දක්වා තම මෝටර් රථයෙන් රිය පැද වූ චානකගේ ජීවිතයේ භයානකම රාත්‍රිය එය විය. වේලාව අලුයම පෙරවරු 1:45ට පමණ විය. තද වැස්සක් ඇද හැලෙමින් තිබුණි. ඉදිරිපස වීදුරු වයිපර් අධික වේගයෙන් ක්‍රියාත්මක වුවද දෘශ්‍යතාව අඩි කිහිපයකට සීමා විය. හදිසියේම මෝටර් රථයේ එන්ජිමෙන් අමුතු ශබ්දයක් නිකුත් වූ අතර එය හදිසියේම මිය ගියේය. චානක මෝටර් රථය පාරේ පැත්තට ඇද ගත්තේය. බොනෙට් එක විවෘත කළ විට රේඩියේටරය අධික ලෙස රත් වී ඇති බවත්, හෝස් එකක් පුපුරා ගොස් ඇති බවත්, ජලය කාන්දු වන බවත් ඔහු දුටුවේය. අවට පරිසරය සම්පූර්ණයෙන්ම පාළු වී තිබුණි. ජංගම සංඥාවක් නොතිබුණි. තමා ගැඹුරු කරදරයක වැටී අවට බැලූ විට අඳුරේ මීටර් 80ක් පමණ දුරින් ප්‍රදීපාගාරයකට සමාන දිලිසෙන පැරණි දෙමහල් යටත් විජිත ශෛලියේ ගොඩනැගිල්ලක් දර්ශනය විය. දි รา පත් වන ලී පුවරුවක එහි විවේකාගාරය ලෙස ලියා තිබුණි. වෙනත් විකල්පයක් නොමැතිව චානක අධික වර්ෂාව මැදින් දිව ගොස් ඉදිරිපස ලී දොරට තට්ටු කළේය. මිනිත්තු කිහිපයකට පසු දොර තරමක් විවෘත විය. ඇතුළතින් දූවිලි ගඳක් හමා ගියේය. අඳුරු කහ බල්බයකින් ආලෝකමත් වූ කුඩා මේසයක් පිටුපස අලු හිසකෙස් සහ එල්ලා වැටෙන උරහිස් සහිත මහලු මුරකරුවෙක් පහළට බලා සිටියේය. සර්, මේ රාත්‍රියේ ඔබ මෙහි පැමිණියේ කෙසේද? මෙම හෝටලය වසර ගණනාවකින් අමුත්තන්ට සත්කාර කර නැත. මගේ කාර් එක කැඩිලා, සර්. මට අද රෑට නවතින්න කාමරයක් විතරයි ඕනි. මම උදේ පාන්දරින්ම යන්නම්, චානක පැවසීය. කිසිදු හැඟීමක් නොමැතිව මුරකරු ඉහළ මහලට යන පඩිපෙළ දෙසට ඇගිල්ල දිගු කළේය. ඉහළ මහලේ කෙළවරේ ඇති අංක 13 කාමරයට යන්න. අගුල හොඳින් ක්‍රියා නොකරයි. නමුත් ඔබට එය ඇතුළතින් අගුළු දැමිය හැකිය. රාත්‍රියේ ඔබට කුමන ශබ්ද ඇසුණත් කාමරයෙන් පිටතට නොඑන්න. චානක යතුරු මුද්ද රැගෙන පඩිපෙළ නැග්ගා. ඔහු ඉහළට යන විට ලී ලෑලි ක්‍රීක් ක්‍රීක් මුළු වටපිටාවේම පාළුව තීව්‍ර කළ ශබ්දයක් ඇති කළේය. උඩුමහලේ කොරිඩෝව දිගු හා අඳුරු විය. දෙපස තිබූ පැරණි ලී දොරවල් මකුළු දැල්වලින් වැසී තිබුණි. ඔහු කාමර අංක 13 කෙළවරේම සොයාගෙන දොර විවෘත කර ඇතුළට ගියේය. කාමරය තුල විශාල ලී ඇඳක්, පැරණි මේසයක් සහ කැඩපතක් තිබුණි. ජනේලයෙන් පිටත වර්ෂාව තවමත් තදින් ඇද හැලෙමින් තිබුණි. චානක තම බෑගය මේසය මත තබා දැඩි වෙහෙස නිසා ඇඳ මතට වැටුණේය. නමුත් ඔහුට නිදා ගැනීමට හැකි වූයේ විනාඩි 20ක් පමණි. හදිසියේම කාමරයේ කොනකින් පැමිණි අමුතු ශබ්දයකින් තිගැස්සී ඔහු දැස් විවර කළේය. තට්ටු කරන්න, තට්ටු කරන්න, තට්ටු කරන්න. කවුරු හරි නියපොතු වලින් මේසය මත තට්ටු කරනවා වගේ ඇහුණා. චානක නැගිට පන්දම ක්‍රියාත්මක කර වටපිට බැලුවා. කාමරයේ කිසිවකු සිටියේ නැත. ඔහු ඇඳ දෙසට ආපසු හැරෙන විට ඔහුගේ දැස් බිත්තියේ ඇති විශාල කැඩපත දෙසට ඇදී ගියේය. කැඩපත ඇතුළත පරාවර්තනය වූයේ ඔහුගේම රූපය නොවේ.
කැඩපත ඇතුළත අඳුරු පසුබිමකට එරෙහිව හිස නැති ලේ තැවරුණු සිරුරක් සිටගෙන සිටියේ. එම රූපය ක්‍රමයෙන් කණ්ණාඩියේ මතුපිටට සමීප වන බවක් පෙනෙන්නට තිබුණි. චානක බියෙන් අඩියක් පසුපසට ගත්තේය. ඒ මොහොතේම කැඩපතෙන් අද්භූත සීතල සුළඟක් හමා ගොස් කාමරය පුරා පැතිර ගියේය. පසුදා උදෑසන හිරු එළිය වැටෙද්දී කාර්මිකයෙකු සහ ගම්වැසියන් කිහිප දෙනෙකු එම පාළු ගොඩනැගිල්ල අසලට පැමිණියහ. ඔවුන් පුදුමයට පත් වූයේ ගොඩනැගිල්ල වසර 30කට පෙර දරුණු ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වූ ස්ථානයක් බවත්. මුරකරුවෙකු හෝ අමුත්තන් කිසිදා එහි නොසිටි බවත්ය. ගම්වැසියන් ඇතුළට ගොස් වටපිට බැලූ විට චානකගේ ජංගම දුරකථනය සහ මෝටර් රථයේ යතුරු පුවරුව දෙවන මහලේ කෙළවරේ කාමරයේ වැටී තිබෙනු ඔවුන් දුටුවේය. නමුත් චානකගේ සිරුර කොතැනකවත් සොයාගත නොහැකි විය. එදින රාත්‍රියේ එම ස්ථානයෙන් තවමත් දෝංකාර දෙන මිනිස් කෑගැසීම් අද දක්වාම ගම්වැසියන් බිය ගන්නමින් පවතී.